අද උදෙන්ම නැගිටලා මම මේ කරන්න යන්නේ උදේ තේ එක හදාගන්න. ඉතින් පුංචි පුතා නම් තාම නිදි. තේ එකත් බීලා අපි උදේට හදන්න හිතුවේ අද කිරිබත්. හැමදාම වගේ කිරිබත් එක ගොඩක් දවස්වලට හදන්නේ ලුණු මිරිස්. ඉතින් ඒ වෙනුවට අපි හදන්න හිතුවේ අද සීනි සම්බෝල. ඉතින් මම හරිම ආසයි කිරිබත් කන්න. විශේෂයෙන්ම අපේ අම්මා අතින් හදන කිරිබත් මාරම රහයි. මොකද අපි විවාහ වුණාට පස්සේ අපිට වෙනම ජීවත් වෙන්න වෙනවනේ. ඉතින් අපිට අර අම්මගෙන් හැමදාම ලැබුණු කෑම වේල මඟ ඇරෙනවා. ඉතින් ඉඳලා හිටලා හරි අම්මගේ කෑම වේලේ රස බලන තරම් සතුටක් තවත් නැති තරම්. ඔයාලටත් එහෙම ඇති කියලා මං හිතනවා. ඉතින් අපි මේ හදන්නේ පොඩ්ඩක් ගෙවල් මිදුළු ගාලා අස්පස් කරලා දාන්න. ගේ වටේටම ගොඩක් ගස් කොළන් තියෙන නිසා ගොඩක් කොළ වැටෙනවා. ඉතින් අතු ගාලා කරලා පිරිසිදු කරන්න ඕනේ. අපි මේ පැත්තට පොඩ්ඩක් යමුකෝ. මේ තියෙන්නේ අපේ අම්මගේ ඇන්තූරියන් වගාව. එයා හරිම ආසයි ඇන්තූරියන් වලට. ඔයාලත් පොඩ්ඩක් බලන්නකෝ. ඒකත් බලන ගමන් එන්නකො දවල්ට උයන්න යන්න. අද අපිට මඤ්ඤොක්ක වගේක් හම්බුණා. ඉතින් ඔය අම්මා සුද්ධ කරලා මඤ්ඤොක්ක මාළුවක් හදන්නයි හදන්නේ. මඤ්ඤොක්ක වල ගල් වැලි මඩ හොඳට තියෙන නිසා ඒක හොඳට සුද්ධ කරලායි අරගන්න ඕනේ. ඉතින් දැන් ඔය සුද්ධ කරලා හොදලා ගන්නවා. ඇත්තටම ඉතින් මඤ්ඤොක්ක තැම්බෙනවද නැද්ද කියලා හරියටම දන්නේ නැහැනේ මඤ්ඤොක්ක මාළුව හදන්නේ. ඉතින් ඒක නිසා මුලින්ම අපි කරේ මඤ්ඤොක්ක ටික ලිපේ තියාගෙන තැම්බෙන්න ඇරියා. ඒ අතරතුරේ තාත්තා කුරුම්බ ගෙඩියක් හදලා තිබ්බා. ඉතින් මම දැන් කුරුම්බ බීලා මේ කුරුම්බ මද කන්න යන්නේ. හරිම රහයි. ඉතින් මම හරිම ආසයි කන්න. කුරුම්බ කියන්නේ ඇත්තටම ඉතින් ඇඟ නිවන ඖෂධයක්. මඤ්ඤොක්ක ටිකක් දැන් තැම්බිලා තියෙන්නේ. ඉතින් මිරිස් පහේ ටික දාලා අත ගාලා දැන් මේ හදන්නේ පොල් කිරි ටික එකතු කරගන්නයි. දර ලිපේ තමයි ඉතින් අපි ගොඩක් උයන්නේ. ඒ උයන කෑම හරිම රසයි. අපි දැන් මේ හදන්නේ මඤ්ඤොක්ක මාළුවත් එක්ක සාලය වද ගන්න. මේ තියෙන්නේ මදි අඩුපාඩුවට හදාගත්ත තක්කාලි සලාදය. මඤ්ඤොක්ක මාළුවත් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපි හදාගත්ත කෑම එකේ රස බලන්නයි. බලන්නකෝ අද අපි හදාගෙන තියෙන කෑම ටික. මඤ්ඤොක්ක මාළුව, තක්කාලි සලාදය, මාළු බැදලා බලන්නකෝ. ඒත් එක්කම රතු බත්.
අවසානෙට හදාගත්ත කෑම එකේ මං දැන් මේ රස බලන්නයි යන්නේ. අපේ තාත්තා අපි එනවා කියලා දැනගත්තාම කලින් දවසම මීකිරියකේ පැණි බෝතලයකින් ගෙනත් තියලා. ඉතින් අම්මලා තාත්තලා එහෙමනේ ළමයි කොච්චර ලොකු පොඩි වුණත් ළමයි කන්න ආස කරන දේවල් කොහොම හරි මොන අඩුපාඩුකම් තිබුණත් අපිට ගෙනත් දෙනවනේ. ඉතින් ඒකෙත් රහ බලලා අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.